පුතාලා මේ වචනේ මේ අදහස මේ සංකල්පය ජීවිතේ ඕනේ තරම් අවස්ථාවල අහලා තියෙනවා. වැඩිපුරම අහලා තියෙන ගුරුවරුන්ගේ. අම්මගේ තාත්තගේ මේ වචනේ අහනවට වඩා ඔයා දන්න කියන පුංචි කාලේ ඉඳලා වැඩිපුරම මේ කාරණාව අහලා තියෙන ගුරුවරුන්ගේ. මොකද අවධානයෙන් ඉන්න, අවධානයෙන් යොමු කරන්න, අවධානයෙන් යොමුකම් දෙන්න ඔය අදහස අපේ ජීවිතය විවාහ ගණනාවක් අහලා තියෙනවා. මම ගොඩාක් වෙලාවට ඔය අවධානය යොමු කරන්න කියලා වශයෙන් මගේ අතින් කියනවා. ඒතර අවධානය කියන්නේ මොකක්ද? අවධානය කියන්නේ මොකක්ද? අවධානය කියන්නේ අපි විසින් සකස් කරගන්නා මූලික අරමුණ කෙරෙහි සිත යොමු කිරීම. අපි විසින් හදාගන්න මූලික අරමුණක්. දැන් පුතාට මේ වෙලාවේ මූලික අරමුණක් තියෙනවා. මේ මූලික අරමුණ කෙරෙහි එකසිතින් අපි ඒකාත්මික වීමට තමයි අපි කියන අවධානය යොමු කරනවා. මම පන්ති කාමරයට ආවට පස්සේ මම අවධානය යොමු කරන්නේ පන්ති කාමරයේ පිළිබඳ විතරයි. වෙන කිසිදු දෙයක් පිළිබඳ මගේ අවධානය යොමු වෙන්නේ නැහැ, යොමු කරන්නේ නැහැ. ඒ නිසා අවධානය යොමු කිරීම කියන කාරණාව ඇතුලේ අපේ ජීවිතේ ලැබෙන වටිනා සම්පත් රාශියක් තියෙනවා. ඒක අනිත් පැත්තට ගත්තාම අවධානය යොමු කරන්න බැරි හැම වෙලාවෙම ඒ වටිනා සම්පත් අපේ ජීවිතින් ඈත් වෙනවා. ඒ නිසා අවධානය යොමු කිරීම කියන කාරණාවේ වටිනාකම සක්සුදක්සේ පැහැදිලි කර ගන්නවා. ඒක පැහැදිලි කරගත්තාම අපිට ඒ අවධානය ඉන්න පුළුවන්, අරමුණේ ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පුතේ එක දිගට යම් දෙයක් පිළිබඳව අවධානය යොමු කරනකොට අපිට අපේ ජීවිතයේ ලැබෙන දේවල් මොනවද? එක දිගටම අවධානය යොමු කරනකොට මොනවද අපිට ලැබෙන දේවල්? අපිට යම පිළිබඳව ගැඹුරින් සිටීමේ හැකියාව ගොඩනැගෙනවා. ගැඹුරින් සිටීමේ හැකියාව ගොඩනැගෙනවා. දැන් මම මේ කියන කාරණා පිළිබඳව ඔයා අවධානය යොමු කරගෙන ඉන්නවා නම් ඔයා මම කියන කාරණාව පිළිබඳව ගැඹුරින් හිතනවා. කොහොමද ගැඹුරින් හිතන්නේ? පන්ති කාමරයේ ගුරුවරයා උගන්වන කාරණාව පිළිබඳව අපේ අවධානය ගිලිහුණොත්, අපේ සිතුවිල්ල ඒකාත්මික නොවුණොත්, අපේ සිතුවිල්ල මේ අරමුණෙන් ඈත් වුණොත්, එහෙම අපිට බැරි වෙනවා යමක් පිළිබඳව ගැඹුරින් හිතන්න. ඒ ගැඹුරින් හිතන්න බැරි වීම තුළින් සිද්ධ වෙන්නේ මොනවද? අපිට යම් දෙයක් පිළිබඳව ගැඹුරින් දැකීමේ හැකියාව නැති වෙනවා. පිළිතුරක් ලැබීමේදී ඒකට ගැඹුරු අදහසක්, ආකල්පයක් ඇතුල් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපිට වටිනාකම අඩු වෙනවා. ඒ නිසා අවධානය යොමු කරන සෑම වෙලාවකම පුතේ යම පිළිබඳව ගැඹුරින් සිටීමේ හැකියාව ගොඩනැගෙනවා. දෙක, යම පිළිබඳ පරතරයට දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. පරතරයට දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. පරතර කෙරෙහින් අදහස් කරන්නේ ප්‍රමාණයේ ඉක්මවා දැනුමක් අපිට එකතු කරගන්න පුළුවන් ලැබෙනවා. නිසා යමක් පිළිබඳව අවධානය යොමු කරනකොට ඒ පිළිබඳව පරතරයට හිතීමේ හැකියාව ගොඩනැගෙනවා. ඒ පරතරයට හිතීමේ හැකියාව කියලා කියන්නේ බොහෝ දේවල් දැනගන්න තියෙන අවස්ථාව උරුම වෙනවා. ඒ බොහෝ දේවල් ගන්න කෙනාට අපි කියන්නේ බහුශ්‍රෘතයා කියලා. බහුශ්‍රෘතවාදී වුණේ. බොහෝ දේවල් ඇසූ විනූ දැනගන්න අපි කියන්නේ බහුශ්‍රෘතයා කියලා. ඒ බහුශ්‍රෘතත්වයක් අපට ගොඩනගෙනවා. ඒ කොහොමද? මේ අවධානය යොමු කළා ඒ පිළිබඳව පරතරට හිතුවා. එතකොට බහුශ්‍රෘතත්වයක් අපට ගොඩනගෙනවා. බහුශ්‍රෘතයම බොහෝ දේවල් ඇසූ අය. ඒ බොහෝ දේවල් ආනන අවධානය යොමු කරලා තියෙන්නේ. එනම් බහුශ්‍රෘතයේ වීම සඳහා අවශ්‍ය කරන පදනම ගොඩනැගෙන්නේ පුතේ අවධානය යොමු කිරීමෙන් බහුශ්‍රෘතභාවයටපත් වෙනවා. එනම් අවධානය යොමු කිරීමෙන් අපට ලැබෙන දේවල්. ඒ වගේම කිසියම් පාඩමක් පිළිබඳව ඔබ හදාගන්න ඕනම විෂයක පාඩමක්. එක්ක වෙනත් දේශනයක්, එහෙම වෙනත් වැඩසටහනක්. ඔබ ඊටාම සියුම් අවධානය යොමු කරොත් එහෙම ඔබට
ඒක විඳීමේ හැකියාව ගොඩනගෙනවා. විඳීමේ හැකියාව ගොඩනගෙනවා. මෙන්න මේක ගොඩාක් අය ගමනේ. ඒක නැත්නම් මෙන්න මේක නැති නිසා. අවධානය යොමු කරන්න නැති නිසා විඳීමේ හැකියාව ගොඩනගෙන්නේ. මොනවද මේ විඳිනවයි කියලා කියන්නේ? මම නම් මගේ ජීවිතයේ අලුත් යමක් හමු වුණොත්, අලුත් යමක් ඉගෙන ගත්තොත් මම ඒකට වෙන්නම සතුටක් ඇති කරගන්නවා. ඒ හිතේ ඒ වෙනම සතුටක් ඇති කරගන්නවා. අන්න අපිට සතුට විඳීමේ හැකියාව ගොඩනගෙනවා. මම නොදන්න කාරණාවක් අද දැනගත්තා. මම නොසිතූ පැත්තක් අද මට හිතන්න හැකියාව ලැබුණා. එහෙනම් අන්න විඳිනවා. ඒක අපිට දැනෙනවා අපේ හිතට. විඳීමේ හැකියාව ගොඩනගෙන පුතේ අවධානය යොමු කිරීම කියන කාරණාව අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ යමක් විඳීමේ හැකියාව ඒ විතරක් නෙවෙයි පුතේ. අවධානයෙන් වැඩ කරේ නැත්නම් ජීවිතෙත් විඳින්න නැති වෙනවා. අවධානය යොමු කිරීමේ හැකියාව නැත්නම් ජීවිතේ විඳීමේ හැකියාවද අවස්ථාවද ඒකත් නැති වෙනවා. ජීවිතේ විඳීමේ හැකියාවද අපිට නැති වෙනවා. අපිට බඩගින්නක් ආවට පස්සේ අපිට ඕනේ බඩ පුරව ගන්න. ඒ බඩගින්නක් ආවට පස්සේ බඩ පුරව ගන්න අම්මා හදා දෙන දේ පිළිබඳව අපි අවධානය යොමු නොකළොත් ඒ දේ පිළිබඳව අපි පිළිබඳ පමණක් අවධානය යොමු කළොත්, අපේ කැමැත්ත පිළිබඳ විතරක් අවධානය යොමු කළොත් අම්මා සපයන දේ පිළිබඳ අවධානය යොමු කරන්න බැරි වෙනවා. බැරි වෙච්ච ගමන් ඔබ ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරපුවම ඔබේ ජීවිතයේ විඳීමේ අවස්ථාවක් නැති වෙනවා. ඇයි? ඔබ ඒකේ අවධානය යොමු කරේ නැහැ. පොල් සම්බලයක් එක්ක බතක් අම්මා හදලා තිබුණා. ඒක කැමති නෑ තමයි. අපි කැමති රසමසවලින් යුක්ත වූ භෝජන විඳින්න. ඒක පොදු මිනිස් ගතිය ස්වභාවයක්. ඒක පොදු මිනිස් අවශ්‍යතාවය. හැබැයි අපිට හිතන්න පුළුවන් මේ බත සරි කරන්න අම්මයි තාත්තයි වෙච්ච මැදිහත්කම. මේ බත සරි කරන්න අම්මයි තාත්තයි ලබා දුන්න මැදිහත්කම. තාත්තා ආල් ටික ගෙනාවා. ඒක අම්මා බතක් කළා. ඒ ගෙන ආල් ටික ගේන්න තාත්තා හිතේ වෙච්ච හැඟීම, බැඳීම සහ ඒ ක්‍රියාවලිය පිළිබඳව ඒ තාත්තාගේ අනුග්‍රහය අපි හිතේ දැනෙනවා. ඒකට අවධානය යොමු කරනවා. පොළ සම්බලය හදන්න අම්මා කරපු කැපවීම අපි අවධානය යොමු කරනවා. අපිට ඒ අවස්ථාව විඳිනවද වෙනවා. අපි විඳිනවා නේද? බඩගින්නේ නැහැ. මේක අවධානය යොමු කරාම අපි විඳිනවා විතරක් නෙවෙයි, ඒකට මැදිහත්ච්ච අම්මා තාත්තාත් විඳිනවා සතුට. අවධානයේ ඉඳීමේ හැකියාව අපිට තියෙනවා. ඒ අවධානයේ ගිලින හැම තැනකම ජීවිතේ විශාල වශයෙන් වටිනාකම් අපේ ජීවිතෙන් ගිලිනවා. ඒ නිසා ජීවිතේ විඳින තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වගේම අවධානය යොමු කරගත්තොත් ජය විඳීමේ හැකියාව ලැබෙනවා. ජය විඳීමේ, ජයග්‍රහණ විඳීමේ හැකියාව ගොඩනගෙනවා. යම පිළිබඳව එක දිගට අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ජයග්‍රහණ විඳීමේ හැකියාව තියෙනවා. පහුගිය දවස්වල ඔයාලා ඇහුවනේ ජයග්‍රහණ ලැබූ අයියලා කරන්නේ. ඒ දිනපෝ 99ක් දෙනාම 100ක් කියන්න බෑ. 99ක් දෙනාම පුතේ අවධානය යොමු කරපුවා. අරමුණ කෙරෙහි හිත පවත්වාගෙන ගියාය. ඒ නිසා අන්න අවස්ථාව ලැබෙනවා. ජයග්‍රහණය විඳීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අවධානය ගිලිහෙනවා නම් ගැඹුරින් හිතීමේ හැකියාව නැති වෙනවා. විචාරශීලී ශක්තිය නැති වෙනවා. පොළොඳ මිනිස්සෙක් බවට පත් වෙනවා. අවධානය ගිලිහුණාම ගැඹුරින් හිතන්න බැරි වෙනවා. අවධානය ගිලිහුණාම පරතරයට හිතන්න බැරි වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒක උනේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? ඒ සඳහා මොකක්ද පාදක උනේ? ඒ සඳහා සාධක උනේ මොකක්ද? පරතරයට හිතන්න බැරි වෙනවා.
විතරක් නේ අවධානය යොමු නොකළොත් බොහෝ දේවල් ඇසූ කෙනෙක් බවට පත් වෙන්න බැරි වෙනවා. බහුශ්‍රත භාවය අපේ ජීවිතෙන් අයින් වෙනවා. ඒ අවධානය යොමු කිරීමේ හැකියාව අපට තියෙන්න ඕනේ. ඒ වගේම අවධානය යොමු කළොත් යම් දෙයක් පිළිබඳව ඒක විදීමේ හැකියාව ලැබෙනවා. මම මේ කියන කාරණා පිළිබඳව අවධානය යොමු කළොත් ඔයා මේක විඳිනවා. ඔයා කල්පනා කරනවා මේ පිළිබඳව. මේක මම මගේ ජීවිතේ හදා ගන්න ඕනේ නේද කියලා. අවධානය යොමු කිරීමේ හැකියාව ගිලිහුණොත් ජීවිතේ විඳින්න අවස්ථාවක් නැති වෙනවා. බස් එකේ වියදුරාගේ අවධානය ගිලිහුණොත් මොකද වෙන්නේ? මගේ වශයෙන් අපේ මහපාර යන ගමන් අපේ අවධානය ගිලිහුණොත් මොකද වෙන්නේ? වෙන දේ හිතා ගන්නත් බැහැ. අන්න එතන මොකද වෙන්නේ? විඳීමේ අවස්ථාව නැති වෙනවා. අවධානය ගිලිහුණොත් නැති වෙන මොනවද? ජයග්‍රහණය. ඒ නිසා අවධානය කියන කාරණාව හරි වැදගත්. මම ගොඩාක් වෙලාවට පන්තියක් ආරම්භ කරන්නේ අවධානය යොමු කරන්න කියලා වචනේ පාවිච්චි කරන එක මගේ ශබ්දකෝෂයේ නිරන්තරයෙන් මම පාවිච්චි කරන වචනයක්. ඒ මම පාවිච්චි කරන වචනේ පිළිබඳ අවධානය යොමු කළා නම් මේ ඔක්කොම පුතාට හම්බ වෙලා. ඒ ගැන අවධානය යොමු කරා නම් මේවා හම්බ වෙලා තියෙන්නේ අඩුවෙන් නැත්නම් හම්බ වෙන්නේ නැහැ. අපි අපේ ජීවිතේ එකතු කරගෙන බොහෝ දේවල් තියෙනවා. කන ආහාර වලින් අපේ කායික පෝෂණය ලැබුණාට පස්සේ මානසික පෝෂණය ලැබෙන්නේ නැහැ කන දේවල් වලින්. මානසික පෝෂණය ලැබෙන්නේ පුතේ අපි කන දේවල් වලින් නෙවෙයි අපි එකතු කරගන්න ආකල්ප වලින්. ආකල්ප කියලා කියන්නේ මානසික හැසිරීම වලින්. ඒ නිසා අපි ජීවිතය ඉගෙන ගන්නවා. උදාහරණ මම මේ දිනපතාම ඔයාට ලබා දෙන දේ ඔයා විශ්වවිද්‍යාලේ ගිහලා මනෝවිද්‍යාව හැදෑරුවේ නැත්තම් ජීවිතේ කිසි තැනක ඔයාට හම්බ වෙන්නේ නැහැ. කිසිම තැනක හම්බ වෙන්නේ නැහැ. මනෝවිද්‍යාව හැදෑරුවේ නැත්තම් මනෝවිද්‍යාව පොතපත කියුවේ නැත්තම් මනෝවිද්‍යාව වැඩසටහන් වලට ඔයා සම්බන්ධ වෙන්නේ නැත්තම් ඔයාගේ ජීවිතේ කිසිම දවසක මේ මම කියන දේවල් ඔයාට හම්බ වෙන්නේ නැහැ. මේ විදිහ එකතු කරලා හම්බ වෙන්නේ නැහැ. විසිරිච්ච තැන් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මේක ජීවිතයට හරව ගන්න මේ ආකල්ප එකතු කරගන්න. දවසින් දවස ආකල්ප එකතු කරගන්න උත්සාහ කරන්න. මම මෙතෙක් දවස් ඔබට කිව්ව මේ ආකල්ප ටික ඔයා ගාව තියෙනවා නම් ජීවිතේ ඔයා හරියට මතක් කරනවා නම් ඔයාගේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ දැන් යනවා මේ දැන් ලියාගත්තා ආයෙත් බලන්න නැත්නම් හිතන්න නැත්නම් ඔයාගේ ආකාරවල දිනු වෙලා නොදියුණු මිනිසෙක් දියුණු මිනිසෙක් වෙන්න අපිට දියුණු මනසක් දියුණු මිනිසෙක් වෙන්න ඕන. අපි හිතෙන දේවල් කරන මිනිස්සු නෙවෙයි පුතේ හිත හිතා හොඳම දේවල් කරන මිනිස්සු බවට පත් වෙනවා. හිතෙන දේවල් කරන මිනිස්සු නෙවෙයි අපි හිත හිතා හොඳම දේ කරන්න අපි අවධානය යොමු කළොත් ඔයාගේ ජීවිතේ ඔයා හිතාගෙන ඉන්න සමහර ශ්‍රේෂ්ඨ සිහින හැබැයි ජීවිතේ හම්බ වෙනවා. හැබැයි හම්බ වෙන ඔයාගේ ජීවිතේ සමහර හදාගත්ත ශ්‍රේෂ්ඨ හීන ජීවිතේ හම්බ වෙනවා. අපි හිතන්න පටන් ගන්න හීනයක් විදියට හැබැයි අපේ ජීවිතේ හම්බ වෙනවා. ජීවිතේ හම්බ වෙනකොට ඒ හම්බ වෙන්නේ මෙන්න මේ කාරණා මුල් කරගත්තා. පාඩම් කරන්න ගියාම පාඩම ගැන අවධානය යොමු කරන්න. ඉගෙන ගන්න ගියාම ඉගෙනීම ගැන අවධානය යොමු කරන්න. යමක් ලියන්න ගියාම ලිවීම ගැන අවධානය යොමු කරන්න. ඔයාට පුළුවන් නම් ආරම්භ කරපු වැඩ අවසන් කරලම අවසන් කරන්න. පාඩම් කොටස පාඩම් කරන්න පටන් ගන්නවා. ඒ කොටස අවසන් කරලම වැඩේ අවසන් කරන්න පුළුවන්. ඔයා අවධානය යොමු කරන්නේ. ඔයා ජීවිතේ විඳින කෙනෙක්, ජයග්‍රහණ විඳින අපේක්ෂා කරන කෙනෙක්, යමක් විඳීමේ හැකියාව තියෙන කෙනෙක්, බහුශ්‍රත තත්ත්වයක කැමති කෙනෙක්, පරතරයට යන්න කැමති කෙනෙක්, යමක් පිළිබඳ ගැඹුරින් හිතන්න පුළුවන් කෙනෙක්. ගොඩාක් අය පටන් ගන්න දේවල් එහෙමම නතර කරලා දාලා අවසන් කරනවා. ඒක අවසන් කිරීමක් නෙවෙයි. ඔයා පොතක් පාඩම් කරන්න පටන් ගන්නවා.
හිතලා පටන් ගත්තා නවත්තන්න හිතුවා හිතුවන්නේ නැතුවා. ඔයා පෑන පාවිච්චි කරලා පෑනේ ක්ලිප් එක ගහන්න නැති කෙනෙක්ද? පෑන පාවිච්චි කරලා පෑනේ ක්ලිප් එක ගහලා ඔයා වැඩේ හමාර කරන්න නැති කෙනෙක්ද? ඔයාගේ ජීවිතය අසම්පූර්ණයි අසම්පූර්ණ වෙනවා. ඔයා කෑම කාලා පිඟාන හොදන්නේ නැද්ද? ඔයාගේ ජීවිතය අසම්පූර්ණ වෙනවා. ඔයා පොතක් පාඩම් කරන්න පටන්ගෙන අතරමඟදී නතර කරලා දිගෑර පොතු එහෙම් පිටින්ම තියෙන ඉල්ල කෙනෙක්ද? ඔයාගේ ජීවිතය අසම්පූර්ණයි. ඔයා ගත්ත පොත තිබිය යුතු තැන තියන්නේ නැති කෙනෙක්ද? ඔයාගේ ජීවිතය අසම්පූර්ණයි. එතකොට ඇයි මේ එච්චරයි. අවධානය යොමු නොකිරීම. අවධානය යොමු නොකරන අයගේ ජීවිත අවධානමට ලක් වෙනවා. මේ සියල්ලම අවසාන උත්තරය අවධානය යොමු කරන්න බැරි අයගේ ජීවිත අවධානමට ලක් වෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඒ නිසා ජීවිතය ගැන අපි හිතනවාට වඩා ගැඹුරු යමක් අපේ ජීවිතයට එකතු කරගෙන ජීවිතේ හැඩ කරගන්න මොකද බලා ගන්න. අපි විවිධ දේවල් හැඩ වෙනවනේ කමක් නෙවෙයි. හැබැයි ආකල්පත් හැඩ වෙනවා. සිතුම් පැතුම් හැඩ වෙනවා. එතකොට අපි ජීවිතේ අවධානයෙන් විදිහේ අවධානයටපත් වෙනවා. ඒ සමහරවිට තියාගන්න අවධානයෙන් විදිනවා. ඔයාට මම මේ කියන දේ අවධානයෙන් විදිනවා. ඒ කාරණයෙන් පාඩම හුඟක් දෙන්න බෑ අවධානයෙන් විදිනවා. පාඩම් කරන්න බෑ අවධානයෙන් විදිනවා. ඔයාගේ ජීවිතේ මේ වැටෙන්නේ අවධානමකට. ඒ සයිදිනේ ඔතන හිතලා ගන්න. අවධානය යොමු කරන සිහියෙන් යුක්තව කටයුතු කරන්න. සිහියෙන් කටයුතු කරන හැම කෙනෙකුම අපේ ජීවිතයේ අවසානයේදී නිමාන වෙන්නේ සතුටේ. අවධානය කියන කාරණාව හරියටම වැදගත් වෙනවා කියන කාරණාවක අවධානය යොමු කර හරි දවස ප්‍රකාශය යනවා. කිසියම් අරමුණක් පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කිරීමේ හැකියාව අඛණ්ඩව අවධානය යොමු කිරීමේ හැකියාව ඇති ඕනෑම කෙනෙකුට ගැඹුරින් සිතීමේ හැකියාව ගොඩනැගී තරතරට සිතීමේ හැකියාව ගොඩනැගී බහුශ්‍රත භාවයටපත් වේ. ජයග්‍රහණයේ ජීවිතය විදීමේ හැකියාව නිර්මාණය වේ.
විඳීමේ හැකියාව නිර්මාණය වේ. මත්තක තබාගත යුතුම කරුණ වන්නේ මත්තක තබාගත යුතුම කරුණ වන්නේ අවධානය ගිලිහුණු ඕනෑම කෙනෙකු අවධානය ගිලිහුණු ඕනෑම කෙනෙකු අවධානමකට ලක් වේ.